විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇති 18.3කින් ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් එල්ල වී ඇති බව තොරතුරු වාර්තා වේ. මුදල් අමාත්‍යාංශ විසින් විදුලි ගාස්තු ඉහළින් ඉහළ දැමීමට අදාළ උපදෙස් සහිත ලිපියක් විදුලි බල මණ්ඩලයට යොමු කර ඇති බවත් එම ලිපිය මණ්ඩලය මගින් මහජන උපයෝගීතා කොමිසමට යොමු කර ඇති බවත් පැවසේ. විදුලි බිල ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන ලද දැනුම් දීම මත විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමට පාර්ශ්ව කිහිපයකින්ම බලපෑම් එල්ල වී ඇති බවද සඳහන් වෙයි. විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනට මහජන අදහස් විමතා ඇති අතර ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සිය අවසන් නිර්දේශය ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව දැනට වාර්තා වන්නේ විදුලි ගාස්තු 18.3කින් ඉහළ දැමීමට නියමිතව ඇති බවයි.